මේ දවස්වල වැඩසටහන් කීපයක් මම දැක්කා. එක තමයි AI හින්දා ජොබ් නැති වෙන්නේ නැහැ. ජොබ් නැති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම AI කියන ටූල් එක පාවිච්චි කරන්න ඉගෙන ගත්තු මිනිස්සුන්ගෙන් කියන එක. තාමත් නිවැරදි තර්කයක්. අනිවාර්යෙන්ම ඒ කාර්ය ඒ ප්‍රකාශය අතිශයින්ම සත්‍යයක්. අපි AI එක්ක හරියට වැඩ කරන්න දන්නවා නම් ඔයා ඉම්ප්‍රූව් කරන්නේ ඔයාගේ ප්‍රොඩක්ටිවිටි එක. එතකොට ආයතනයට තවදුරටත් ඔයා නැතුවම බැරි පුජ්‍යලෙක් බවට පත් වෙනවා. ඉතින් අන්න ඒ කාරණයක් එක්ක ගත්තට පස්සේ වැදගත්ම කෑල්ල තමයි මේ කියන එක. මොකද්ද? AI එක්ක වැඩ කරන්න ඉගෙන ගැනීම අතිශයින්ම වැදගත්. ඒක ඔයාගේ කැරියර් එකට සාමාන්‍ය ජීවිතයට කියන හැම දෙයකටම වැදගත්. මට ඊයේ පෙරේදා අහන්න ලැබුණා UK වල එහෙම නැත්නම් එක්සත් රාජධානියේ සියලුම වැඩිහිටියන්ට AI ට්‍රේනින් එකක් දෙන්න තීරණය කරලා තියෙනවා කියන එක. එතකොට මීට අමතරව අපි දන්නවා ඩුබායි රාජ්‍යයේ හෝ කටාර් එහෙම නැත්නම් මැද පෙරදිග යම්කිසි රටක ChatGPT වලට ඇක්සස් දුන්නා සියලුම පුරවැසියන්ට. ඉතින් ඒගොල්ලෝ දන්නවා මේකේ වැලියු එක කොච්චරද කියන එක. ඒක ඉතාමත් වැදගත්. AI හින්දා ජොබ් නැති වෙන්නේ software engineersලාට එහෙම නැත්නම් IT field එකේ ඉන්න අයට එහෙම නැත්නම් computers පාවිච්චි කරන අයටම විතරක් නෙවෙයි. ඉතින් ඊළඟ කාරණය තමයි හිතන්න driverless car එහෙම නැත්නම් driverless bus අනාගතයේදී ආවොත් මොකද වෙන්නේ? එතකොට තමන්ගේ වාහනයක් තියෙන කෙනෙක්ට එහෙම නැත්නම් තමන්ට driverless car එකක් තියෙන කෙනෙක්ට ඔව් අනිවාර්යෙන් ඒගොල්ලන්ට මේ ප්‍රශ්නෙට ලේසියෙන්ම මුහුණ දෙන්න පුළුවන්. ඒගොල්ලන්ට වාහනයක් තියෙනවා. හැබැයි රෙන්ට් එකට වාහනයක් දුවන කෙනෙක් එහෙම නැත්නම් ඩ්‍රයිවර් කෙනෙක්ගේ ජොබ් එක කරන කෙනෙක් මොකද වෙන්නේ? හිතන්න ආයතනයක වාහන 10ක් තියෙනවා. මේ වාහන 10 වෙනුවට driverless වාහන 10ක් ගේන ආයතනය තීරණය කරනවා. එතකොට වෙන ප්‍රධානම දේ තමයි මේ ඩ්‍රයිවර්ට AI ඉම්ප්‍රූව් කරා කියලා එයාට කරන්න පුළුවන් දෙයක් නැහැ. හේතුව තමයි මෙතනට තවදුරටත් අපිට ඩ්‍රයිවර් කියන ජොබ් රෝල් එක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද හේතුව මේක ඩ්‍රයිවර්ලස් කාර් එකක්. ඉතින් මේ කියන කාරණාවත් එක්ක ඩ්‍රයිවර්ට සිද්ධ වෙනවා වෙනත් රැකියාවක් හොයාගන්න. අපි ඒකට කියනවා රීස්කිල් කරනවා කියලා. එතකොට මේ AI එක්ක එන ප්‍රධානම ප්‍රශ්නය තමයි AI ඩිවලොප් වෙන වේගයෙන් අපිට රීස්කිල් කරගන්න පුළුවන්ද කියන එක. ඕක තමයි මේ වෙනකොට ලෝකයේ තියෙන දරුණුම සහ ප්‍රබලම ප්‍රශ්නය. අපි දන්නවා විශේෂයෙන්ම වෙනත් ඉස්සර යම්කිසි ප්‍රොඩක්ට් එකක් ටූල් එකක් ආවට පස්සේ මේ ටූල් එක යම්කිසි ක්ෂේත්‍රයකට විතරයි බලපෑවේ. නමුත් මේක සියලුම ක්ෂේත්‍රයන් වලට මේ වෙනකොට ඉම්පැක්ට් වෙලා ඉවරයි. එතකොට මේ ජොබ් එක එලිමිනේට් වුණාට පස්සේ ඔහුට තවදුරටත් ඒ ජොබ් රෝල් එකේදී ඉම්ප්‍රූව් කරලා ඉවරලා වැඩක් වෙන්නේ නැහැ. හේතුව තමයි ඒක තවදුරටත් ඔහුට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයක නැහැ. මම කියපු උදාහරණය තමයි driverless car. ඩ්‍රයිවර්ට AI ඉගෙන ගත්තයි කියලා ඒ ජොබ් රෝල් එක තුල කරන්න පුළුවන් දෙයක් නැහැ. නමුත් වාහනයක් කැඩෙනකොට හදන මෙකැනික්ස්ට අන්න AI ප්‍රෝග්‍රෑම් කරපු එහෙම නැත්නම් AI එම්බෙඩ් කරපු වාහනයක් හදන්න ඉගෙන ගැනීමෙන් ඔහුට අනිවාර්යෙන් ප්‍රයෝජනයක් තියෙනවා. ඒක එකඟයි. හැබැයි දැන් ඩ්‍රයිවර්ට රීස්කිල් කරන්න වෙනවා. මොකද එයාට තවදුරටත් ඩ්‍රයිවිං ජොබ් එක කරන්න තියෙන chance එක ඉතාම අඩුයි. හිතන්න මේ විදිහට ගත්තොත් ලංකාවේ ආයතන 100ක් මේ විදිහට කරොත් ඩ්‍රයිවර්ස්ලා 1000කට ජොබ් නැතුව එතකොට ඒ 1000ම ජොබ් මාකට් එකට එනවා. තවත් තියෙන එක වේගන්සි එකකට දෙකකට ඇප්ලයි කරන්න. එතකොට මේක ලොකු චැලෙන්ජ් එකක්. ඒක හින්දා මොකද්ද කරන්න ඕන? දැම්ම ඔයගොල්ලෝ අඳුරගන්න ඕගොල්ලන්ගේ ජොබ් එකට තියෙන ඉම්පැක්ට් එක මොකද්ද කියන එක. එක දෙවැනි එක දැම්ම පටන් ගන්න අප් ස්කිල් හෝ එමන තියෙන ස්කිල් එක ඉම්ප්‍රූව් කරගන්නවද එහෙම නැත්නම් ආව රීස්කිල් කරනවද කියන එක අඳුරගෙන අනිවාර්යයෙන්ම දැම්ම ඒ වැඩේ පටන් ගන්න. ඒක අත්‍යවශ්‍යයි. ලබන අවුරුද්ද අවසානය යනකොට ලෝකේ ඉන්න සියලුම මිනිස්සුන්ට වඩා බුද්ධිමත් AI tools ලෝකෙට එන්න පුළුවන් කියලා ඉවල්ලා ඉලොන් මස්ක් මම දැක්ක පහුගිය දවස්වල වැඩසටහනකදී කියනවා. ඒ වගේම කියනවා 2030 වෙනකොට ලෝකයේ සියලුම මිනිස්සුන් එකට එකතු කරලා ගත්තත් ඔවුන්ගේ බුද්ධියට එහා ගිය දැනුමක් තියෙන එහෙම නැත්නම් අවබෝධයක් තියෙන AI tool එකක් ලෝකෙට එන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා කියනවා. ඒතර ඔයගොල්ලන්ට තේරෙනවා නේද මේකේ තියෙන challenge එක? විශේෂයෙන්ම මේ challenge එක ගොඩාක් වැඩි ලංකාව වගේ තුන්වෙනි ලෝකයේ රටවල් වලට. එහෙමනම් දැම්ම මේ අද ඉඳන්ම මේකට ලෑස්ති වෙන්න.